හුඟ දවසකට පස්සේ අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙනවා. ඉතින් අද කතා කරන්න යන්නේ Tecno Spark 20 Pro කියන device එක ගැන. මුලින්ම කියන්න ඕන ඔයා මේ බලන වීඩියෝ එක රෙකෝඩ් වෙන්නේ මේ device එකෙන්. කතා කරමු device එකේ design එක ගැන. කලර්ස් හතරකින් design වෙලා තියෙන මේ device එකේ black, ivory, blush, magic skin, green කියන කලර්ස් වලින් මේ device එක design වෙලා තියෙනවා. ඉතින් මම අරගෙන තියෙන්නේ magic skin green කියන කලර් එක. මොකද මේ කලර් එකේ අනිත් කලර්ස් වලට වඩා ලොකු වෙනස්කම් ටිකක් තියෙනවා. අපි කතා කරමු device එකේ performance ගැන. 256GB storage එකත් එක්ක 8GB RAM capacity එකක් මේ device එකේ තියෙනවා. device එකේ operation system එක විදිහට Android 13 තමයි run වෙන්නේ. ඒ වගේම device එකේ processor එක විදිහට MediaTek G99 කියන gaming processor එක include වෙලා තියෙනවා. network ගැන කතා කරොත් 2G, 3G වගේම 4G connection එක මේ device එකේ තියෙනවා. මේ හැම දෙයක්ම ඔයාට පෙන්වන්න Full HD+ 120Hz refresh rate එකක් තියෙන අඟල් 6.78ක display එකක් එනවා. වීඩියෝ එකේ වැදගත්ම කොටසක් වෙන device එකේ කැමරා ගැන කතා කරමු. selfie camera එක අපිට megapixel 32ක් තියෙනවා. back camera එක ගැන කතා කරොත් megapixel 108ක main camera එකක් වගේම megapixel 2ක macro camera එකක් එනවා. device එකේ dual speaker sound system එකක් තියෙන නිසා අපිට හොඳ audio output එකක් ගන්න පුළුවන්. Wi-Fi, Bluetooth 5.2, GNSS, FM වගේම NFC පාසකමක් මේ device එකේ තියෙනවා. ඒ වගේම මේ හැම දෙයක්ම බල ගන්නන්න milliampere 5000ක battery capacity එකක් එනවා. මේ බැටරි එක charge කරන්න 33V fast charging තියෙනවා. ඉතින් ඔයාලට පැයකටත් වඩා අඩු කාලයකින් මේ device එක full charge කරගන්න පුළුවන්. හරි. මේ device එක මම පාවිච්චි කරන අරන් ටික කාලයක් වෙනවා. ඉතින් මේ device එකේ හොඳ දේවල් සහ මේ device එකේ fail වෙච්ච තැන් ටිකක් මම කියන්නම්. මුලින්ම කියන්න ඕන මේ device එකේ design එක. මේ device එකේ colors වගේම මේ device එකේ design එකත් හොඳට match වෙලා තියෙනවා. අනිත් device වලට වඩා මේ device එක highlight වෙලා පේනවා. විශේෂම දේ magic skin green කියන device එකේ අපිට back එක rubber වලින් බලා ගන්න පුළුවන්. ඒ නිසා අතට හොඳට feel වෙලා අහුවෙනවා. අනිත් දේ තමයි 8GB RAM එකත් එක්ක අපිට G99 processor එකත් එක්ක හොඳ gaming සහ editing experience එකක් ගන්න පුළුවන්. ඉතින් මේ device එකේ fail වෙච්ච දේවල් විදිහට මට බලා ගන්න පුළුවන් වුණේ battery එක සහ camera. ඒත් මම හිතනවා අපේ අතින් වෙන වැරදි නිසා මේ device එකක් මේ වගේ තැනකට එන්න පුළුවන් කියලා. මොකද device එකේ battery cycle ප්‍රමාණය අඩු වෙච්ච නිසා සහ device එක දෙතුන් පාරක් බිම වැටෙනකොටත් මේ battery එකේ ආයු කාලය අඩු වෙනවා. අනිත් දේ තමයි camera performance එක. මොකද device එක ගත්තු කාලයට වඩා මේ වෙද්දි camera performance එක යම් තාක් දුරකට අඩු වෙලා තියෙනවා. මොකද device එකේ ලොකු camera lens තියෙන නිසා මේ කැමරා වල ආරක්ෂාවට glass භාවිතා කරා. මේ glass වලින් කැමරා වල quality යම් තාක් දුරකට අඩු වෙනවා. මම මේ device එක buy කරේ 65000ක් වගේ මුදලකට. ඉතින් ඔයා මේ device එක buy කරනවා නම් මේ වෙද්දි මීට වඩා අඩු මුදලකට ගන්න පුළුවන්. වීඩියෝ එක ඔයාට වැදගත් වුණා නම් වීඩියෝ එකට like එකක් දාන්න. ඉතින් අදට මම ගිහින් එන්න මේ වගේ ලස්සන වීඩියෝ එකක් අපි හම්බෙමු. හැමෝටම සුබ දවසක්.